අයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අපි අද බලමු කොහොමද ලේසියෙන්ම 10 අඟුරු හදාගන්නේ කියලා. මේකට විවිධ ක්‍රම තිබ්බත් මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ ඉතා පහසු ක්‍රමයක්. අපි මුලින්ම කරන්න ඕනේ මේකට 10 අඟුරු 6ක් 7ක් වගේ අරගෙන මේ ආකාරයෙන් ගොඩක් ආකාරයට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මැදින් වලක් ආකාරයට හදාගෙන මෙන්න මේ වීඩියෝ එකේ පේන ආකාරයට අපිට අඟුරු භාවිතා කරලා පොල් කටු අඟුරු හෝ දර අඟුරු ඒ වගේ අඟුරු జాතියක් භාවිතා කරලා අපි මැද එතන ගිනි අඟුරු හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ගිනි අඟුරු හදාගත්තට පස්සේ වටේට 10 අපි වටේට එකතු කරන්න ඕනේ එකට. ඒ කියන්නේ 10 දහණය වෙන්න අපි මැදට එකතු කරන්න ඕනේ. ඒ ආකාරයෙන් එකතු කරලා අපි සාමාන්‍යයෙන් පැය 10ක් 12ක් වගේ මේක හොඳයි ගොඩක් ඔයාලකට හවසක වගේ කරගන්න තියෙනවනම් පහවදා උදේ වෙනකොට මේ ආකාරයෙන් 10 අඟුරු වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම අඟුරු වෙලා නැති ඒවා ආපහු කලවම් කරගෙන අපිට 10 අඟුරු හදා ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි. Wheat Ceylon Private Limited. Farming smarter, growing greener.